ඔන්න ඉතින් අපිට කාලයකට පස්සේ ලැබුණු නිවාඩුවෙන් අපි ලොකු ප්‍රයෝජනයක් ගන්නයි මේ යන්නේ. අපි අද යනවා ලස්සනම ගමක තියෙන ලස්සනම දියඇල්ලක් බලන්න. අපි මේ ගමනේදී මගදී දකින ලස්සනම ස්ථාන ඕගොල්ලොන්ට වීඩියෝ කරලා මේ වීඩියෝ එකට අපි ඇඩ් කරනවා. ඉතින් අපිත් එක්ක දිගටම ඉන්න. අපි බලමු මේ ගම මේ කියන තරම්ම ලස්සනද කියලා. එහෙනම් දිගටම මේ වීඩියෝ එකත් එක්ක ඕගොල්ලෝ ඉන්න. අපි ඉස්සරහට ගිහිල්ලා බලමු කොහොමද මේ ගමේ ලස්සන කියලා. සෙට් එකත් එක්ක අපි මේ දියඇල්ල බලන්න ගියේ පල්ලේ බෝල කිරිය හරහා පුරාණගමට. මේ පුරාණගම තමයි මේ දියඇල්ල පිහිටලා තියෙන්නේ. මේ දියඇල්ලට කියන්නේ මණ්ඩාවල ඇල්ල කියලා. මේක මාර ලස්සන දියඇල්ලක්. ඉතින් ඕගොල්ලොත් ගිහිල්ලා බලන්න මේ දියඇල්ල අපි කියන තරම්ම ලස්සනද කියලා. නිවාඩු දවස් ගියොත් ටිකක් සෙනඟ වැඩි ඉදාට. ඒ නිසා පොඩ්ඩක් නිවාඩුවක් නැති දවසක ගිහිල්ලා බලන්න. තරම් ලස්සන දියඇල්ල. That an under the place ba missing baba monwari eh මොකක්ද බලපන්
සතියේ කොච්චර වෙනවද අංකල් මේකට? මේකේ සතියට 200 300 ඉන්න වෙලාවල තියෙනවා 500ක් 600ක් 500ක් විතර ඉන්නවා. මේකේ අනතුරු වෙලා නැද්ද අංකල්? ඈ ඔව් අතන යට නැද්ද? අනතුරු වෙලා නැහැ නේ. ඒ හරිය ගිලෙන්නේ නැරි නෑ 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 ඔය අර වතුර වැටෙනින්ද අර කෙලවර විතර පොඩ්ඩක් යටයි නැත්තම් ඉතින් හැම තැනම මේ ගාන වගේ තමයි. එහෙනම් හොඳ දා. ඔව් එහෙනම් හොඳ දා නේ බා. ඉලාට හොඳ. අපි ගිය තැන් මතකද අර 18 දිනක් යට. ඒක තමයි අතන පීනවා අර අර ගල් කන්ද අයිනෝ විතරක් අර වතුර වැටෙනකොට වැල්ල පොඩ්ඩක් මෙහෙට තල්ලු වෙලා එතන පොඩ්ඩක් යට තියෙනවා. විතරයි ඉන්නේ. ඇයි උනා ගන්න. අනිත් අන්ත බහර දිනනවා. කහට? ඔව් තියෙනවා. කාට බෝද? මම ප්ලේන් දී. අන ප්ලේන් තුනක්ද මම බොන්නේ. අය පසුගාමීට රක්ුණා දුවගේ අම්මා නැති වුණා. ඔව් වයිෆ් නැති වුණා. ඊට පස්සේ ඉතින් පොඩ්ඩක් ආපහු වඩාලා ඉන්නේ. ඒකට අංගල හරින්න බා වැඩේ නෑ. නෑ ඉතින් අංගල වෙන කෙනෙක් පටන් ගත්තා කියන්නකො. මේ වගේ තැනක් හම්බ වෙන්නේ නැහැ. ඔව් මෙතන ඔක්කොම කරගෙන හිටියේ රොටි දාගෙන ඔය කරගන්න අංගල මෙහෙමයි. ප්‍රශ්න වෙනවා මිනිසුන්ට. ඔව්. මේ වුණත් පොඩි එක්කෙනෙක් ඉතින් අංගල නිකන් හිතන්නකෝ අංගල මේ විශ්වයට අතෑරුණා. ඔව් ඇත්තටම මේ වගේ අතාරින්න. කඩම දවසක 200ක් එනවනම් මේ ගහන්න පොඩ්ඩක් පුළුවන් නම් ගහලා අර කුඩේ වගේ ගහන්න. කුඩේ වගේ ගහන්න. පොල් අතුවත් මේවා කරලා බිදුරු ටිකක් දාලා. අංගල අනිවාර්යයෙන්ම එහෙම ගෙවුවොත් මිනිස්සු කොහොමදත් එනවා. වාරෙන් ඇවිල්ලා ඉඳගෙන තියෙන්නේ. අයින දිගේ නැත්තම් බංකුරයක් තුනක් ගහලා දාන්න. කරන්න අංගල කරන්න. නිකන් පිටපළු කැලේ දෙයක් ගන්න කොට කැලේ දෙයක්. මොකද දාන්න එන්නේ යන්නේ ගහන්න. නැත්තම් මේක අතහැරලා අංගලට ආයෙ වෙන වැඩකට යන්න යන්න එහෙම යන්නත් බෑ. පොඩි අල්ලමු ගෙදර. ඔව්. මම මොනවද කරන්න තියෙන්නේ? මේ තනින්ම 100ක් හරි වань ජීවත් වෙනවා. කොහොමද අංකල් හැමදාම උදේව ඉන්න තමයි 100ක්වත් එනවද? එනවා 100ක් එනවමනේ. වාරෙන් 100. අද නම් කොහොමද 500 හිටියා. අද නම් එහෙම කිය. 500 හිටියා. ඊයේ දවස්වල ඉතින් අර වැඩි කරලා ගහන්න ඕනේ. ඔව් ඔව්. අයිනවද? අංකල් ඊයේ වැස්සද? ඊයේ ආවේ නෑ මේක මේ හරිය අනිකල් ඇකිරියද මේ? නෑ ඇකිරිය නේද? කිරිය. මේ දියැලංග සුනිල් මාමා මෙහෙම දැනගත්තට ගොඩක් ගමේ හැටට කට්ටිය දන්නේ නැහැ. නෑ ඔව්. ඔව්.